අබ්බේ නදී වංකගතා අබ්බේ කට්ට වනාමයා අබ්බිත්‍යෝ කවේ පාපං ලබමා නා නිවාසති බලන්න අයිබෝන් වේද මහත්තයා. ආයිබෝන් අද නිකන් වැහි අන්ධකාරය වගේ නේද වේද මහත්තයා? වැහි අන්ධකාරය නෙමෙයි ඕම දාන් ඉන්න ගොරක බෑඩක් ගලවගන්න. නමක් හදාගන්න කියලා වේද මහත්තයා ආවේ? නම එමුකෝ එමුයිටි වාඩිවෙන්න. කාටද දැන් නම? කුළුඳුලේ උපන් පොඩි කෙල්ලට මේ වේද මහත්තයා නමක් දාගන්න කියලා ආවේ. ළමයා ඔහෙද? නෑ නෑ වේද මහත්තයා පවුලගේ ළමයා. පවුලට තමයි ඉතින් කොහොමද ළමයි හම්බෙන්නේ? මං ඇහුවේ ළමයාගේ තාත්තා ඔහෙද කියලානේ. පවුල නම් කියන්නේ එහෙම තමයි වේද මහත්තයෝ. ඒත් ගමේ වුණනම් ඔය එක එක කතා කියනවා. මං ඕවා ගණන් ගන්න නෑ වේද මහත්තයෝ. ඒකට කාලේ නෑ ඕවා ඉතින් ගම් වල සාමාන්‍ය දේවල්නේ. මේ උපන් වෙලාව තියෙනවා. තියෙනවා මේ වේද මහත්තයෝ තියෙනවා. කොම්කෝ බලන්න. මේ උපන් වෙලාවට අනුව යෙදෙන්නේ අනුර නැකත. අනුර නැකත. එතකොට කටක ලක්නේ. අනුර නැකත කටක ලක්නේට අනුව බ අක්ෂරයයි ස අක්ෂරයයි තමයි මේකට වඩාම හොඳ. උඩට ගැලපෙන අකුරු දෙකක්. බ ස ඈවේද මහත්තයෝ. ඔය බ කියන්නේ අඹ බයන්නද බලු බයන්නද? අඹ බයන්නෙන් කොහෙද මිනිස්සු නම් දෙන්නේ? මොකද හැබැයි බලු බයන්න කිව්වේ? බල්ලගේ නම බලු බයන්න. අනේ අම්මපා එහෙමත් නෙවි. මුනිදාස කුමාරතුංග පඬිතුමා හිටියා නම් එහෙම අම්මපා බෙල්ලේ වැල දාගන්න. බෙල්ලේ වැල දාගන්න. කමක් නෑ ඉතින් ඒක මහත්තයා. ඔය බලන්නකො ටිකක් හින්දි වගේ නම. මේ දවස්වල ඉතින් ටිකක් හින්දි නැකලා යනවා නේද ඒක මහත්තයා? ඔය හින්දි කෙසේ වෙතත් මෙන්න මේ නම් ගලපෙනවා. උපන් නැකට රණුව මම මේ කියන්නේ. බංසි. බංසි. එතකොට බිරඤ්ඤා මෙහෙමත් ගන්න පුළුවන්. බිරඤ්ඤා බහුභූතිකා. අදලපන. හොඳ තේරුමකුත් තියෙනවා. ඒ වුණාට වේද මහත්තයෝ නම් හරියන්නේ නැහැ වගේ නේ. පවුලත් කිව්වේ වේද මහත්තයෝ හින්දි නමක්ම දාන්න කියලා. ඔය පොඩ්ඩක් බලන්නකෝ තව හින්දි නමක් දාන්න පුළුවන් කියලා වේද මහත්තයෝ. ඔය මොකද ඔය හින්දි නම්ම හොයන්නේ?
පහුගිය කාලේ ඔය දේශපාලන වේදිකාවලට හිටන් ඔය හින්දි නළු නිලියෝ ගෙන්නගෙන දැන් හින්දි වන වෙලා තියෙන්නේ. හින්දි වන වෙලා. ඔව්. අමුතට ඉතින් හින්දි නමක් ඕනෙම නම් බ අක්ෂරයෙන් දාගන්නකො මෙන්න මේ නම. බලුසි බුරන්‍ය. හොඳ තේරුමකුත් තියෙනවා. කාන්තාවන්ට නම් වඩාත්ම ගැලපෙනවා ඉතින්. බලුසි බුරන්‍ය. ඈ මහත්තයෝ. ඔය දැන් බ අක්ෂරය ඕනෙත් නැහැ. හින්දි ඕනෙත් නැහැ. මේ බැරිද වේද මහත්තයෝ මේ ඔය ඉංග්‍රීසි එස් අකුරේ සයන්න ස අක්ෂරේ තියෙනවනේ. ඒකෙන් නැගලා යන ෆේමස් නමක් දාගන්න. ස එස් අකුරේ අර මොකෝ ඉංග්‍රීසි පන්නේ නම් හොයන්නේ. ළමයා සිංහලනේ. ඒ වුණාට වේද මහත්තයෝ මේ ඔය එස් අකුර තියෙනවනේ. එස් අකුරේ ඉංග්‍රීසි නමක් දැම්මොත් නැගලා යනවා. ඉංග්‍රීසි නමක් දාව වේද මහත්තයෝ. දැන් ඉංග්‍රීසි පන්නේ නමක් වෙන්නත් ඕනේ. එස් අකුර කියවෙන්නත් ඕනේ. නැගලා යන්නත් ඕනේ, ෆේමස් වෙන්නත් ඕනේ. එස් අකුර කියවෙන්නත් ඕනේ, ඉංග්‍රීසි පන්නේ වෙන්නත් ඕනේ, නැගලා යන්නත් ඕනේ, ෆේමස් වෙන්නත් ඕනේ. එහෙනම් මෙහෙම දාගන්න. සුසුකි මිත්සුබිසි. සුසුකි?